දුවල පුතාලා හැමෝම ස්ටඩි විත් මාෂා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඕගලන් හැමෝම ඉල්ලලා තිබ්බ ඔයාලා බලාපොරොත්තුෙන් හිටපු වීඩියෝ එක තමයි අද මේ අරගෙන ආවේ. ඉතින් ගොඩාක් O level දුවල පුතාලා මේ දවස්වල කමෙන්ට්ස් වලින් රික්වෙස්ට් කරලා තිබ්බා ටීචර් පුළුවන් නම් Excel video series එකක් කරන්න Excel questions ටිකක් තව කියලා දෙන්න කියලා. ඉතින් අපි හිතුවා ඉස්සරහට එන දවස් ටිකේ ඕගලන්ට past papers වලින් තෝරගත්තු questions 7ක් Excel questions 7ක් කියලා දෙනවා කියලා. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා cover කරන්න ඕගලන්ට ගැටලුවක් වෙලා තියෙන Excel වල එන formula ටික කොහොමද absolute cell referencing එකක් ආවොත් ඒකට අදාළ කරන ඩොලර් මාක් එක කොයි වගේ තැනකද ප්ලේස් කරන්නේ? ඒ වගේම තමයි manual formula එකක් ආවොත් කොහොමද ඒවා ලියන්නේ? ඉතින් මේ ටික තමයි අපේ Excel video series එකෙන් අපි ඕගලන්ට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි 2016 ඉඳලා 2024 වෙනකන් ඉස්සරහට තිබ්බ papers ටික අරගන්නවා. ඕගලන් ගාවත් ගෙවල් වල මේ papers අනිවාර්යෙන්ම ඇති. ඉතින් ඒ papers අරගන්න මම හැමදාමත් ඕගලන්ට කියනවා වගේ මුලින්ම ඒ question එක ඕගලන් හොඳට read කරන්න. read කරලා ඒකට ගැලපෙන්න ඕගලන්ට තේරෙන විදිහට ඒකට උත්තරේ ලියන්න. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මගේ discussion videos එක්ක join වෙලා කොහොමද මේ questions වලට answers අපි ගත්තේ කියලා බලන්න. ඉතින් එහෙනම් තවත් කතා කර කර ඉන්නේ නැතුව අපි යන් අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි පටන් ගන්නේ 2016 O level paper එකේ.